The ice cream. Nè các bạn. Hon tahu Alibaba kan. හයි කොහොමද ඔයාලට? ඔන්න මගේ YouTube channel එක පැත්ත මට මාස 3කට විතර පස්සේ එන්න පුළුවන් වුණා ආයෙත්. ඒකට හේතුව මම වීඩියෝ එකේ ඉස්සරහට කතා කරන්නම්. මොකද මං හිතනවා ඒක සමහර අයට වැදගත් වෙයි කියලා. ඉතින් අදත් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. වගේම මේක මගේ දෙවෙනි වීඩියෝ එක. ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් වීඩියෝ එක ඉවර වෙනකම් බලලා හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. අද වීඩියෝ එකේ තියෙන්නේ මම යාළුවෝ එක්ක කියෝතෝ වලට යනවා. මේක ජපානයේ සකුරා මල් පිපෙන කාලේ ගත්ත වීඩියෝ එකක්. දැන් කාලයකට කලින් මට මතක විදිහට අප්‍රේල් මුල වෙන්න ඕන. දැන් මේක මම එඩිට් කරන්න මේ මාසේ අන්තිම සතියටත් ළඟයි. ඉතින් අපි බලමු මේ දවස කොහොමද ගෙවුනේ කියලා. ඇත්තටම මේ ගමන යන්න තව යාළුවෝ හිටියා. වුණාට හදිසියේ අපි මේ යන දවසේට කලින් දවසේ මං ඉන්න දිහාටත් වැස්ස අපි මේ යන දිහාටත් වැස්ස තිබුණා. ඒ වුණාට අපි කලින් තියා දාගත්ත ගමනක් හින්දා අපි මේ ගමන යන්න තීරණය කරා. සමහර අයට එන්න බැරි වුණා. ඉතින් වෙච්ච අය අපි කොහොම හරි මේක ගිහිල්ලා අස්තන මතක ටිකක් එකතු කරගෙන ආවා. අපි කොහොම හරි කට්ටිය එකතු වුණා එක තැනකට ස්ටේෂන් එකට. අපි මේ ගමන යන්නේ ට්‍රේන් එකේ. ස්ටේෂන් එකේ ඉඳන් ඊට පස්සේ අපි කාලා තමයි ගමන යන්න පිටත් උනේ. ඉතින් මෙතනට ගිහිල්ලා මේ මැෂින් එකෙන් අපි ඕඩර් එක දාලා සල්ලිත් ගෙවලා වාඩි වෙලා ඉන්නවා අපේ නම්බර් එක වැටෙනකන්. ඊට පස්සේ අපිට ගිහිල්ලා අපේ කෑම එක අරගෙන ඇවිල්ලා කන්න තමයි තියෙන්නේ. ඉතින් ගමන ගැන කිව්වොත් මේක සකුරා බ්ලොග් එකක්. අපි දන්නවා අද යනකොට මල් නෑ කියලා. ඒ වුණාට කමක් නැහැ ඔළුව නිදහස් වෙන්න කියලා තමයි අපි මේ ගමන යන්නේ. අපි පික්නික් එකක් වගේ තමයි මේක ලෑස්ති කරේ. අපි ඒක නිසා අර පිට ගිහිල්ලා කන්න එතනින් බන්න අරගෙන බොන්නත් මොනවා හරි අරගෙන ට්‍රේන් එකට නැගලා එතන ඉඳන් විනාඩි 40ක් විතර ට්‍රේන් එකේ ගියා. පහුගිය ටිකේ මම වීඩියෝ කරන එක මගේ බර්ත්ඩේ ව්ලොග් එකෙන් පස්සේ මම වීඩියෝ එකක්වත් කරේ නෑ. මොකද මට කැමරාවකට මුණ දෙන්න පුළුවන් තරම් තත්ත්වයක් තිබ්බේ නැහැ. මම මානසිකව චිර හොඳ තත්ත්වයක නෙමෙයි හිටියේ. ප්‍රශ්න කිව්වට එහෙම දෙයක් නෙමෙයි. අර මෙන්ටල් පොඩ්ඩක් අවුල් ගිහිල්ලා. ඒ කියන්නේ මම අර මේක මගේ channel එක පටන් ගත්තත් ගොඩාක් ආසාවෙන් මගේ TikTok එකත් කරගෙන යන ගමන් තමයි මම මේක පටන් ගත්තේ. ඒ වුණාට එකපාරට මගේ මූණේ පිම්පල් ගොඩාක් ඇවිල්ලා දවසින් දවස වැඩි වෙලා ඒ වගේ මාක්ස් ඉතුරු වෙලා මුණ ගන්නම දෙයක් නැති වුණා. ඊට පස්සේ මම ස්ට්‍රෙස් වෙලා ඒ අතරේ කෙට්ටු වෙලා වැඩ කරන තැන ඒ පීඩනේ ඔක්කොම මම අර ඔළුවට ඇවිල්ලා මම චුට්ටක් මේ සෝෂල් මීඩියා කියන දෙයින් අයින් වෙලා හිටියා. මම දන්නේ නැහැ ඒක අනිත් අයට කොහොමද කියලා. මට කාලයකට සැරයක් ඒක හිතනවා මම මේ දේවල් ඇයි කරන්නේ මොනවා වෙනුවෙන්ද කියලා. චුට්ටක් අර හැම දෙයකින්ම ඈත් වෙලා ඉන්න ඕනි. ඉතින් මං හිතන්නේ ඒ කාලේ තමයි මම පහු කරේ. ඉතින් මං ඒකට මගේ මූණට මම ට්‍රීට්මන්ට් කරන ගමන් තමයි දැනටත් ඉන්නේ. මම ඒකයි කිව්වේ මම මේක ඉස්සරහට කතා කරන්නම් කියලා. මොකද මම හිතන් ඉන්නවා මම මේක දැන් මම සුව වෙමින් තමයි ඉන්නේ. ඉතින් මම හිතුවා ඒක වීඩියෝ එකකින් කරොත් තවත් ගෑනු ළමයෙක්ට හරි
ඒ වගේ පීඩනයකින් ඉන්න කෙනෙක්ට හරි එක වැදගත්තයි කියලා එක හින්දා මම එක පස්සේ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැනට මම ආපහු මම මේ නවත්තපු තැනින් මගේ YouTube channel එකයි සේරම පටන් ගන්න හිතා. මේක මම කාලයක් තිස්සේ ඉඳන් කරන්න ආසාවෙන් හිටපු දෙයක්. ඉතින් අපි බලමු ජීවිතේ ඉස්සරහට මොනවා වෙයිද කියලා. කොහොම හරි අපි දැන් මේ තැනට ඇවිල්ලා ඉන්නේ. මෙතන මාරම ලස්සනයි. අර මම ඉන්නකොට මේකේ පාලමකින් ආවේ ඒ තැනට. මෙතන පුදුම තරම් ලස්සනට පෙනුණා. මේ යායම සකුරා මල් තියෙන්නේ. අපි එනකොට එච්චර මල් නැහැ. ඊයේ වැස්සට මල් ගොඩාක් හැලිලා. ඒ වගේම මේ මෙතනත් මේ පාවෙනවා වගේ පේන්නේ මල් පෙති හැලිලා පාවෙනවා. සෙනග මල් නෑ කියලා නැහැ. සෙනගත් ඉන්නවා. හරිම ලස්සනයි. මේ ළඟ ගඟක් වගේ එකකුත් තියෙනවා. ඉතින් අපි මෙන්න මෙතන තෝරගත්තා අපිට ඉන්න. ඒ කොලේ විතරයි සකුරා තියෙන්නේ. කාලා බීලා ගෙනාපු දේවල් චුට්ටක් නිදහසේ ගත කරන්න. මෙහෙ ඉන්න මගේ යාළුවෝ. යාළුවෝ කිව්වට මම ආශ්‍රය කරන කට්ටිය මට වඩා ටිකක් වැඩිමල් අය. මම මේ කතාව කියන්නම් මෙතනදී යාළුවෝ ගැන ඇදුණු හින්දා. මම මේ රටට ඇවිල්ලා වගේම මම ලංකාවේ ඉන්නකොටත් එක එක විදිහේ යාළුවෝ ආශ්‍රය කරලා තියෙනවා. මෙහෙදිත් එහෙමයි. එතකොට මට සමහර මිනිස්සු හින්දා ගොඩාක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒගොල්ලන් මාත් එක්කන් ඉන්නකන් මගේ ජීවිතේ මට ප්‍රශ්න විතරයි. එයාලා ඉරිසියාව පිරිච්ච අය, චුට්ටක්වත් අර අපි ඉස්සරහට යනවට කැමති නැති අය, ඒ වගේ අය ආශ්‍රය කරා. ඉතින් එතකොට මම සෑහෙන්න වැටුණ තැන් තිබ්බා. සහ මම හිමිහිට මට ගැලපෙන මිනිස්සුන්ව හොයාගෙන මම ලස්සනට ඉන්න පටන් ගත්තා. එතකොට මගේ ජීවිතේ සතුටින් ඉන්න මට පුළුවන් වුණා. සහ අර ප්‍රශ්න ඒ දේවල් නැති වෙන්න ගත්තා. එහෙම ඉතින් අපේ ජීවිතේ වෙනස් වෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ අපි අපේ ජීවිතේ ළඟම අය විදිහට යාළුවෝ තෝරගන්නකොට ගොඩාක් ඒ ගැන හිතන්න ඕනේ. මොකද ඒ දේ අපේ ජීවිතේ ගොඩාක් දේවල් තිරණය වෙනවා. ඒක මම අත්දැකීමෙන් කියන්නේ. වැඩ සහ මගේ වටේට මම දැන් ආශ්‍රය කරන්නේ හරිම පුංචි පිරිසක්. මගේ දැන් මම වීඩියෝ දාලා නැති වුණාට ගොඩාක් වීඩියෝ තියෙනවා මට එඩිට් කරන්න. ඒ හැම එකකම වගේ ඉන්නේ එකම කට්ටිය, එකම මිනිස්සු. මොකද මම හරිම සීමිත ප්‍රමාණයක් තමයි මිනිස්සුන්ව ආශ්‍රය කරන්නේ. ඒකත් මට ආදරය ලැබෙන, මං ආදරය කරන, මට පොඩිම හරි දෙයකින් මාව ආරක්ෂා කරන මාත් එක්ක ඉන්න වගේ පිරිසක්. මොකද මට මිනිස්සුන්ව ආශ්‍රය කරලා පුදුම තරම් මහන්සි. ඒ තරම් ප්‍රශ්න වලට මම ජීවිතේ මුහුණ දීලා තියෙනවා. එකක් මේ රටට ඇවිල්ලා තනියම ඒ හැමදේම දරාගෙන. ඉතින් අද හරි ලස්සන මිනිස්සු එක්කන් මම ලස්සනට ජීවත් වෙනවා. අපි එක අපේ ජීවිතේ තියාගන්න ඕන. මොකද ගොඩාක් පිරිසක් අපි ආශ්‍රය කරයි කියලා ඒ හැමෝම අපිට ආදරය කරන අය නෙමෙයි. පාර්ක් එක තියෙන්නේ කියෝතෝ. ඇත්තටම පුදුම තරම් ලස්සනයි. මෙතනට නම් යන්නම ඕනේ සකුරා මල් කාලෙට. දැන් නම් ගිහිල්ලා වැඩක් නැහැ. අපි ගියපු දවසෙත් මෙහෙම තැන් තැන්වල මිනිස්සු ගොඩාක් හිටියා. ෆැමිලි හිටියා, යාළුවෝ, එතකොට කපල් ඇවිල්ලා ඔහේ ඉතින් නිදහසේ යාළගේ කාලේ ගත කරනවා. මේ අර මං කලින් කිව්ව ගඟ වගේ එක. එතනත් එහෙමයි. සීතලත් නැහැ, රස්නෙත් නැහැ. හරිම නිදහස් ඒ වෙලාව. ඒ වගේම ගොඩාක් ලස්සනයි. මට කියන්න බැරි වුණා මම දාපු පළවෙනි වීඩියෝ එක, මගේ කලින් බර්ත්ඩේ ව්ලොග් එක. ඒක පළවෙනි වීඩියෝ එක හින්දා මම ඒකට ලොකුවට දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණාට මම හිතුවට වැඩිය ඒකට ලයික් කමෙන්ට් තිබුණා. මට
සුබපතපු අය ගොඩක් හිටියා. ඒගොල්ලන්ටත් ගොඩාක් ස්තුතියි සහ වීඩියෝ එක බලපු කමෙන්ට් කරපු ලයික් කරපු ඔයාලටත් ගොඩාක් ස්තුතියි. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මොකද මේක මගේ ස්ට්‍රෙස් එක රිලීස් වන එක දෙයක්. ඒ කියන්නේ මේ වීඩියෝ කරන එක මම ගොඩාක් දුරට ඒකාකාරී ජීවිතයක්නේ ගත කරන්නේ. ඉතින් මම ආසයි ඒ දේවල් මෙහෙම මෙමරිස් විදියට එකතු කරන්න සහ ඔයාලත් එක්කම බෙදා ගන්න. ඔයාලා දන්නවද මේක තමයි ජපානයේ ලස්සනම කාලය. පරිසරයේ වටපිටාව ඔක්කොම කොළ පාටයි. මල් පිපිලා අර ඉඳලා ආපියෝ මේ රස්නිත් නැහැ සීතලත් නැහැ. ඕනි අඳුමක් ඇඳගෙන ආපියෝ මෙතන මේ චූටි ගඟක් ගා ෆොටෝ යන්න ගන්නවා. පුළුවන්. මමත් ආසම ජපානයේ ලංකාවේ අර එන මෙන්න මේ කාලෙට හරිම නිදහස් හරිම ලස්සනයි. කෑගල්ලි මගේ රිලේ නම් එකක් ළඟ මම මාර විදිහට නිදහස් වෙනවා. අපි එතන සාමාන්‍යයෙන් හිටියා පැය 2ක් විතර මට මතක විදිහට. ඊට පස්සේ අපි මෙතනින් යනවා කියෝතෝ සිටි එකට. හේතුව මම කලින් ආවා මේ වෙන වැඩකටත් එක්කන් මේ කියෝතෝ වලට. එතකොට මම මල් බලන්න ආවා මේ සිටි එකේ වෙන තැනකට. ඊට පස්සේ අපි අතන මල චුට්ටයිනේ තිබ්බේ. මෙතනත් ඇති කියලා හිතලා මෙතෙන්ටත් ඇවිල්ලා ඒත් එක්කම අපිට සිටි එකේ ඇවිදින්න ඕනි වුණා. ඊට පස්සේ අපි ආව මෙතෙන්ට. කියෝතෝ එනම් දන්නවා මේ කමුගව ගඟ එහෙත් මල් තියෙනවා සෑහෙන්න. ඒ වුණාට අපි ගියපු වෙලේ නම් එතන මල් තිබ්බෙත් නෑ. කොහොමත් මේ මල් වල අන්තිම කාලේ මම අර වීඩියෝ කරලා ගත්තට ඒව ලොකුවට පේන්නේ නැහැ කැමරාවට. අපි මේ ගඟ දිගේ පල්ලෙහාටම ගිහිල්ලා පයින් ආයෙත් උඩහටම ආවා. මල් නම් එච්චර හම්බුනේ නැහැ. කොහොම හරි අපි ඔහම ඇවිදිනකොට අපිට ලෝසන් එකක් හම්බෙලා. අපි ඒකට යනකොට අපිට අර වයිරල් අයිස්ක්‍රීම් වලින් එකක් හම්බුණා. අපි ඒකත් try කරන්න අරගත්තා. ඒකේ මේ වටේ ටික ඒක රසයි. වටේ තමයි ගොඩක් රස චොක්ලට් වගේ ආහුනේ. ඇතුළ නම් පළතුරු රසක් තමයි ආවේ. ඒක මට නම් ලකුවට සෙට් නෑ. ඉතින් ඒක වට්ටනේ ඒක පුපුරලා චුට්ටා. පුපුරා නෙමෙයි කල්ලා තියෙන්නේ මේකට. පේන්න අර කියන්නේ. පෙන්නලා තියෙන්නේ වඩු. කාලා බලන්නකෝ. මම ඕපන් කරන්නද? හා. කොයිද? ඉඳි රසයිද? නැද්ද? මම රහයිම කියන්නේ නැහැ ඒක මට. ඒක හරි ඉවරද? ඉවරයි. රහයිම කියන්නේ නැහැ. පහන් එපා. මට ඒක රහයිම කියන්නේ. මුල් කාලේ මට මෙහෙ පාළු තිබ්බට දැන් එහෙම ලොකුවට පාළුවක් නෑ. මොකද මට අර මම තෝරගත්තනේ අලුත් පිරිසක් යාළුවෝ ආශ්‍රය කරන්න. ඒකෙන් පස්සේ මං හිතන්නේ මම hina වෙලා ඉන්නවා. ඉතින් අර ඉස්සර වගේ පාළුව තනිකම එහෙම ලොකුවට දැනෙන්නේ නෑ. එවනාට ඉතින් අර ගෙදර අය නැති යාළුවෝ නම් ඉතින් පුරවන්න අමාරුයි. චුට්ටක් විදනවා කකුල්. ඉපේ කඩේ ඉන්න බදුල පොඩි. මේ පාරේ අතර මල් නැද්ද? මල් අපි ඉතින් සිටි එක පුරාම මල් හොයනවා කියලා බොරුවට පයින්ම ඇවිදගෙන ගියා සෑහෙන ප්‍රමාණයක්. අපිට මල් බලන්නත් නෙමෙයි ඕනේ නිකන් ඇවිදලා කරලා ඉන්න චුට්ටක් ඔළුව නිදහසේ. ඊට පස්සේ අපි යනවා කියෝතෝ වල කවරමචි කියන තැනට. කවරමචි තමයි කියෝතෝ වල පාරම ලස්සන තැනකට තියෙන්නේ නේ. කියන්නේ රැට එහෙම අර හරි ජපානයේ වගේ පේනවා. මම ජපානට ආව මුල් කාලේ කියන්නේ. මම ආවේ ඉස්සරවම කියෝතෝ වලට. ශ්‍රී ලංකා.
එතකොට මම හිටියේ කවර මාස නෙමෙයි. ඒ වුණාට මම වැඩට ආවේ බහිත ගහන්න කවර මචි වලට. එතකොට මෙන්න මේ පාරවල තමයි මම සෑහෙන්න ඇවිද්දේ. මේවා මල් පිපෙද්දී සකුරා මල් යායක් තියෙන මාරම ලස්සනයි. සහ අර ජපන් සංස්කෘතිය තමයි මේකේ ඒ විදිහට අර කඩවල් එහෙම තියෙන ඒ වගේ හදලා රැටත් මාර ලස්සනයි. මට මම තාම හිතාගෙන ඉන්නේ මම ජපානයේ කොහේ හිටියත් කොහොම ගියත් අන්තිමට මේ කියෝතෝ වලින් නවතී කියලා. මොකද මට යන කොහෙවත් ඒ වගේ සෙට් වෙන්නේ නැහැ. මං අර ඉස්සරෝම ආපු එක හින්දාද දන්නේ ආපු තැන හින්දාද දන්නේ. එහෙම ඒ වුණාට ඉතින් කොහෙ ගියත් මේ තරම් ලස්සනට තරක් හම්බෙලා නැහැ. ඒ වගේම මේ ආවට ගොඩක් ඉන්නේ පිටරට මිනිස්සු. ඒක අර එයාලා මෙහෙ බලන්න ආපයි හින්දා මෙහෙ තමයි වැඩිපුරම මේ කියෝතෝ වල තමයි ගොඩාක් ඉන්නේ. අපි දැන් ටවුන් එක මැදින් යනවා කන්න තැනක් හොයාගෙන. අපි යන්නේ ඉන්දියන් කන්න. අපි ඒ දන්න තැනකට තමයි යන්නේ. අපි ඒ යන අතරේ මෙන්න මෙතන හම්බුණා. මෙතන මිනිස්සු නිකන් ඉඳගෙන ඉන්නවා. ගොඩක් ඉඩ තියෙනවා එතනත් අර කලින් වගේ යාළුවෝ කපල් පවුල් එහෙම ඉතින් ඉඳගෙන කතා කර කර ඉන්නවා නිදහසේ ඔහේ. මෙතන උඩ වහලයක් වගේ නැහැ නිකම්ම අහස පේන්නේ. ඉතින් රෑ වෙනකන් මෙතෙන්ට වෙලා ඕන වෙලාවක් ඉන්න පුළුවන් අපිට. අපි යනවා කන්න. එතන ටිකක් වෙලා ඉඳලා රෑ වෙන්න කළුවර වැටෙද්දී අපි කන්න හිතපු තැනට ආවා. අපි හිටියේ හොඳටම සෙනගෙන්නේ කියලා. ඒනට කවුරුත්ම නැහැ. හොඳට කාලා බීලා දවස ඉවර කරලා අපි ආයෙම ගෙදර ගියා. මේ වීඩියෝ එකේ මල් නැහැ. අපිට මල් හම්බුනේ නැහැ. මල් බලන්න ගියාට මල් තිබ්බේ නැහැ. අපි නිකන් ඇවිදලා ආවා. ඒ වුණාට මගේ තව වීඩියෝ එකක් තියෙනවා. ඒකේ නම් මල් ගොඩාක් තියෙනවා. මං කලින් ආපු එක මම මුලින්ම ඒක එඩිට් කරලා දාන්න හිටියේ. ඒ වුණාට ඒකේ මහලුකුවට මම තනියම ඉන්න හන්දා එකක් නැති හන්දා මම හිතුවා මේක මුලින් දාන්න ඕනි කියලා. සහ හිම බලන්න ගියපු vlog එකකුත් තියෙනවා. ඒකත් මට දාන්න බැරි වුණා. මොකද මම කලින් කිව්වා වගේ මම සෝෂල් මීඩියා පාවිච්චි කරේ නෑ පහුගිය ටිකේ. හැම දෙයකින්ම ඈත් වෙලා තමයි හිටියේ. අපි දැන් කාලා මෙතනින් ගෙදර යනවා. වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. ටිකටම එකතු වෙලා ඉන්න. මොකද මට තව දාන්න වීඩියෝ ගොඩාක් තියෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන හිටියාට ගොඩාක් ස්තුතියි. thank you. එහෙනම් ගිහිල්ලා එන්නම්. අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් කරන්න යන්න. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ගිහින් යන්න. සයනරා.